ඔයාලා මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මගේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට වැදගත් වෙන කොටක් වීඩියෝස් මම ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා සහ අනිවාර්යයෙන්ම මගේ WhatsApp channel එකට join වෙලා ඉන්න. මම WhatsApp channel එකේ link එක දාලා තියන්න. අපි වැඩි කතා කර අද අපේ වීඩියෝ එකට යමු. ඉතින් මං ඔයාලට අද ලොතරැයි පත් දෙකක් පිළිබඳව කියලා දෙනවා. ගොඩක් කට්ටිය ඉල්ලපු ලොතරැයි පත් දෙකක්. ඉතින් ජයෝද සහ මෙන්න මේ කවුරුක කියන ලොතරැයි පත් දෙක ගැනම මම අද කියලා දෙනවා. ඉතින් මේක DLB ලොතරැයි පතක් සහ මේ දෙකේම ගොඩක් ලොකු දිනුම් තමයි ඉස්සරහට ජයග්‍රාහකයාට දිනා ගන්න chance එක තියෙන්නේ. හරිද? ඉතින් මම ඔයාලට මෙන්න මේ DLB ලොතරැයි පත් වල සමහර ලොතරැයි පත් ගැන මම කලින් විදිහට කියලා දීලා තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ ලොතරැයි පත් දෙකේම එකම රටාවකට වගේ තමයි සුට්ටක් එහෙම වගේ තමයි අංක එහෙම වෙන්නේ සහ අංක ඇදෙන්නේ. හරිද? ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම ඉස්සලාම මෙතන ජයෝද ලොතරැයි පතේ මෙන්න මේ පළවෙනි අංකය තෝරගන්න විදිහ ඔයාලට මම කියලා දෙන්නම්. හරිද? ගොඩක් වෙලාවට මෙන්න මේ මම කලින් වීඩියෝස් වල සමහර ඒවා වගේ කියලා දෙනවා. හරිද? ගොඩක් වෙලාවට මේ පළවෙනි අංකය ජයග්‍රාහී ලොතරැයි පතක පළවෙනි අංකය අපිට ගොඩක් වෙලාවට බලන්න පුළුවන් ඉන්නේ 20ට අඩු සංඛ්‍යාවක් වශයෙන්. හරිද? ගොඩක් වෙලාවට මේ පළවෙනි අංකය වශයෙන් එන්නේ හැම ලොතරැයි පතකම මේ ජයෝද සහ කප්පුකේගේ ගොඩක් වෙලාවට එන්නේ 20ට අඩු සංඛ්‍යාවක් වශයෙන් තමයි මෙන්න මේ පළවෙනි අංකේ නේද? ඒක එන කලාතුරකින් මෙන්න මේ 20ට වැඩි සංඛ්‍යාවක් එන්න පුළුවන්. හරිද? මේ එක ළඟත් මෙතන දෙකක් විතරයි වෙලා තියෙනවා නට. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එන්නේ 20ට අඩු සංඛ්‍යා තමයි මෙන්න මේ ජයෝද ලොතරැයි පතේ සහ මෙන්න මේ කප්පුක ලොතරැයි පතේම පතිත් අපිට පළවෙනි අංක වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? බලන්න පුළුවන් මේ වලට මෙතනත් බලන්න පුළුවන් සාක්ෂි. හරිද? සමහරලාට එක ළඟත් මෙන්න මේ 20ට වැඩි සංඛ්‍යාවල තියෙනවා. හරිද? මම මේකට තව ක්‍රම වලට ඕන තරම් කියලා දෙනවා දැන්. හරිද? ඊට පස්සේ මම වලට මම දැන් පළවෙනි අංකය තෝරගන්න විදිහ කියලා දුන්නා. හරිද? දැන් මේ 20ට අඩු සංඛ්‍යාව ගොඩක් වෙලාවට ඔයාලා උත්ගන්න උත්සාහ කරන්න. එක දිගට මේ විදිහට සතියක් ගත්තොත් අනිවාර්යයෙන්ම ඇදෙන්න තියෙන chance එක වැඩි. හරිද? ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ ගොඩක් වෙලාවට try කරන්න මේ 20ට අඩු සංඛ්‍යාව සහිත ලොතරැයි පත් මිලදී ගන්න මෙන්න මේ පළවෙනි අංකය වශයෙන්. හරිද? ඊට පස්සේ ඔයාලට මම මේ මැද අංක ටික තෝරගන්න විදිහ කියලා දෙන්න. ඉතින් මැද අංක ගොඩක් වෙලාවට එන්නේ මම කලින්මුත් මේක වීඩියෝස් වල කියලා දීලා දිනවා. එකම 10 ගුණාකාරය ASCII අංක දෙකක් හෝ තුනක් තියෙනවා ලොතරැයි පත් තෝරගන්න. හරිද? මෙතන අපිට බලන්න පුළුවන් එකම 10 ගුණාකාරය ASCII අංක තුනක් තියෙනවා මේ. මෙතන 50 51 52 50 51 55 කියලා අංක තුනක් බලන්න පුළුවන් ඉන්නේ 50. ඒ කියන්නේ 50ට අතර අංක මෙතන තුනක් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක මෙතනත් එහෙමම තමයි මේ 61 68 මේ 60ත් 70 අතර අංක දෙකක් මේ. මෙතන 38 40 30 40 අතර අංක දෙකක් බලන්න පුළුවන් වෙනවා. ඒතකොට මෙතන මේ 52 57 50 60 අතර අංක දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? මේ මෙතන 26 22 20 30 අතර අංක දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ මෙතනත් එහෙමම තමයි 58 59 50ට අතර අංක දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේක තව දුරටත් විස්තර කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට හැම ලොතරැයි පතකම මෙන්න මේ රටාව හැමදාම මෙන්න මේ ජයෝද ලොතරැයි පතේ නම් අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ඔයාලට බලන්න පුළුවන් මේ 16 13 එකම 10 ගුණාකාරය ASCII. ඒ කියන්නේ 10 34 20 34 30 44 44 අන්න එහෙම 10 ගුණාකාර දෙකක් ASCII තියෙන ලොතරැයි අංක වලට තමයි මම මේ රටාව කියන්නේ. ඉතින් මේ කියන්නේ ඉතින් ඒ විදිහට තියෙන ලොතරැයි පත් හැම වෙලෙම විලදී ගන්න උත්සාහ කරන්න. හරිද? මේ මෙතන බලන්න පුළුවන් 41 44 මේ 20 27 මේ 8 9 එකම 10 මේ 10 එකක් 10 අතර අංක දෙක 27 අතර අංක දෙකක් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන මේ 37 33 මේ ගොඩක් වෙලාවට බලන්න පුළුවන් වෙනවා මේක. මෙතන මේක අපිට මෙතන බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ. සමහර වෙලාවට මේක වැරදෙන්නත් පුළුවන් වුණාට මේක ගොඩක් වෙලාවට 98ක් විතර ගොඩක් වෙලාවට මේ විදිහම තමයි ලොතරැයි පත් වල දිනුම් හැදිලා තියෙන්නේ. හරිද? මේ මෙතන බලන්න 31 38 හරිද? මෙතන මේ 11 මෙතන බලා ගන්න හම්බෙන්නේ නැහැ අපිට. සහ මෙතනත් අපිට ඒක බලා ගන්න පුළුවන් වෙනවා මේ 11 13 මේ 10ත් 22ට අංක දෙකක්. මම හිතනවා ඔයාලට කියපු එක තේරෙන්නේ නැති කියලා. ඉතින් මම අර කියපු පළවෙනි ක්‍රමය සහ මේ දෙවෙනි ක්‍රමය දෙකම මික්ස් ලොතරැයි පතක් තෝරගන්න. කියන්නේ ගොඩක් වෙලාවට තෝරගන්න බලන්න. එකම 10 ගුණාකාරය ASCII මෙන්න මේ ජයෝද ලොතරැයි පතේ සහ කප්පුකේගේ ඒකම අපිට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙනවා මේ 37 39 හරිද? ඒක මේ 70 71 70 75 මේ 50 56 මේ ලොතරැයි පත් දෙකේම අපිට රටාව ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා හැම වෙලෙම උත්සාහ කරන්න එකම 10 ගුණාකාර දෙකක් ASCII තියෙන ලොතරැයි අංක තියෙන ලොතරැයි පත් මිලදී ගන්න. ඉතින් ඔයාලට මම දැන් කියපු ක්‍රම දෙක ඔස්සේම ඔයාලට මේ ලොතරැයි පත මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක සෑහෙන සාර්ථක ක්‍රමයක් සහ ගොඩක් වෙලාවට මෙන්න මේ හැම DLB එකේ හැම ලොතරැයි පතකම මෙන්න මේ අවසාන ඉලක්කම් වශයෙන් එන්නේ 80 වශයෙන් එන්නේ 50ට වැඩි සහ 80ට අඩු සංඛ්‍යාව තමයි ගොඩක් වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ අවසාන අංකය වශයෙන්. ඉතින් ඒකත් ඔයාලට ක්‍රමයක් වශයෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් මම කියපු දෙවෙනි ක්‍රමය සෑහෙන සාර්ථක ක්‍රමයක්. ඉතින් ඒකම 10 ගුණාකාරය ASCII දෙන ලොතරැයි පත් මිලදී ගන්න උත්සාහ කරන්න මේ ජයෝද සහ කප්පුකේක. ඉතින් ඔයාලට ඒක හැම ලොතරැයි පතකම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඔයාලට දැන් සාක්ෂි සහිතව මම ඔප්පු කරා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ YouTube නාලිකාව subscribe කරන්න නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම ඒකට ඊට පස්සේ කියන්නම්. එහෙනම් මම අද වීඩියෝ ඉවර කරනවා. හැමෝටම ජය වේවා.